2020 ආර්ථික විද්‍යාව MCQ 6 වෙනි ප්‍රශ්නය කිසියම් භාණ්ඩයක් ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය. අපි දන්න ඉල්ලුම් කරන ප්‍රමාණය පෙන්눔 කරන්නේ ඉල්ලුම් වක්‍රයක ලක්ෂයක් මගින්. හරිද? එතකොට උඩට පහළට ගමන් කිරීම තමයි වෙන්නේ ලක්ෂය. එතකොට අපි කිව්වොත් ඉල්ලුම වමට සහ දකුණට විතැන්වීම මගින් ඉල්ලුම තීරණය වීම කෙරෙහි ඉල්ලුම් තීරක බලපානවා. ඉල්ලුම් තීරක අපි කතා කරලා තියෙනවා. හැබැයි ඉල්ලුම් ප්‍රමාණය කියද්දී අනිකුත් සාධක ස්ථාවරයි මිල පමණයි වෙනස් වෙන්නේ. හරිද? හැබැයි ඉල්ලුමේදී මිල ස්ථාවරයේදී අනිකුත් ඕනෑම සාධකයක වෙනස් වීමක් මත බලමු එක. යම්කිසි මිලකදී පාරිභෝගිකයන් විසින් මිලදී ගන්න සැලසුම් කරන ප්‍රමාණය. හරි ඒක උත්තරේ. මොකද ඔයාලා හිතන්න ඔන්න භාණ්ඩය 20 දී පාරිභෝගිකයන් 60ක් මිලදී ගන්නවා. හැබැයි භාණ්ඩ එකේ මිල 80කදී ඊට වඩා අඩු ප්‍රමාණයක්. එතකොට වක්‍රය මත ලක්ෂයක උඩට පල්ලෙහාට යන නිසා උත්තරේ 1 වෙන්න පුළුවන්. 1 තමයි. අපි අනිත් ඒවාත් බලමු. 2 එම භාණ්ඩයේ මිලෙන් සහ පාරිභෝගික ආදායම් මට්ටමින් ස්වාධීන වූ අන්න ඉල්ලුම් තීරකයක් කියන මේක අදාළ වෙන ඉල්ලුමට. 3 පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ සැලසුම් වලින් ස්වාධීන වූවක්. මිලදී ගැනීමේ සැලසුම් වලින් ස්වාධීන වූවක් ඒකෙන්නත් බෑ. මේක කොහොමදවත් එන්න බෑ. මේක පාරිභෝගික අභිරුචිය මත කියන එකනේ. එතකොට ඒකත් ලක්ෂ්‍ය මේ ඉල්ලුම් තීරකයක්නේ. ඒක ගන්න බෑ. සෑම විටම සමතුලිත ප්‍රමාණයට සමාන වේ. ඒක කියන්නත් බෑ හැම විටම සමතුලිත ප්‍රමාණයට සමාන වෙන්නේ නැහැ. ඉල්ලුම් කරන ප්‍රමාණය ඉල්ලුම් කරන ප්‍රමාණයයි සැපයුම් කරන ප්‍රමාණයයි සමාන වන අවස්ථාව තමයි අපි කියන්නේ සමතුලිතයක් කියලා. ඒ අවස්ථාවේදී විතරයි සමාන වෙන්නේ. 5 විවිධ මිලයන්හිදී පාරිභෝගිකයන් විසින් මිලදී ගැනීමට කැමැති ප්‍රමාණය විවිධ මිලයන්හිදී අපි දන්නවා අනිකුත් සාධක ස්ථාවරයි මිල විතරයි වෙනස් වෙන්නේ. විවිධ මිලයන්හිදී නෙවෙයි පුතේ යම් කිසි මිලකදී. හරිද? එතකොට විවිධ මිලයන්හිදී කිව්වහම වක්‍රය විතැන් වෙන්න පුළුවන්. මෙතන අපි ගන්න ඕනේ යම් කිසි මිලකදී තමයි මිලදී ගන්න කැමති ප්‍රමාණය වෙන්න ඕන. එතකොට පහ ගන්නත් බෑ උත්තරේ answer number 1. 6ට උත්තරේ 1.